අපි ඊගාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී අවස්ථාවේ ඉන්න අම්මා කෙනෙක්ගේ දෙවනි මාස දෙකේදී මොකද්ද ඇඟේ වෙන චේන්ජස් කියලා. දැන් මේ දෙවනි මාස දෙක කියලා කියන්නේ සති අපි 5න් පටන් අරන් සති 9 දක්වා යන කාලයේදී දැන් මේ කාලේ තමයි ඉතාමත් වැදගත් කාලේ. මොකද අපි ඕගනෝජෙනසිස් ඇඟේ තියෙන ඔක්කොම කලලේ විකසනය වෙලා අවයව වලට බෙදිලා මුළු ශරීරයක් හැටියට හැදෙන්න පටන් ගන්න මේ කාලේ. ඉතින් මේ කාලේ ගැන අපි ඉතාමත් වැදගත් කියන්නේ මොකද අපි මොනවා හරි යම් අපි නුසුසු දෙයක් කල්ලේ නුසුසු දෙයක් කල නුසුසු බෙහෙතක් කල නුසුසු මොන යම් දෙයකට එක්ස්පෝස් වුණොත් ඒ ඊට අදාළව වෙන්න පුළුවන් සංකූලතා එන්න පුළුවන්. මම සරල උදාහරණයක් කිව්වොත් එහෙනම් අපි දැන් කල්ලේ හෘදේ වස්තුව ගත්තොත් හෘදේ වස්තුවට සමහර බෙහෙත් හොඳමදි. ඒ බෙහෙත් තිබ්බොත් හෘදේ වස්තුවේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකම සමහර බෙහෙත් තියෙනවා ඒව ගත්තාම මේ මූණේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හොඳට පෙළී ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේ දැන් අපි දැන් අම්මා කෙනෙක් යම් අසනීපයකට ප්‍රතිකාරයක් ගන්නවා නම් ඉතාමත් වැදගත් ඒ අදාළව ඒ අවශ්‍ය කරන වෛද්‍යවරයා හම්බෙලා ප්‍රෙග්නන්සි කාලේ සුදුසු ඒ ඖෂධ වලට මාරුව කරගන්න එක.